හායි යාළුවනේ. ඉතින් මොන්න අලුත් වැඩකින් අලුත් දෙයක් එක්ක අරන් ආවා. මේ තියෙන ඔයගොල්ලෝ කවුරුත් දන්න ඩයිහට්සු ටෆ් කියනවා මම හිතන්නේ මේකේ නම. ඉතින් මේ වෙහිකල් එක අපි ගියා බලන්න සහ මේකේ විශේෂ දෙයක් තියෙනවා අපි පස්සේ කියන්නම්. මේ තියෙන මේකේ තියෙන විශේෂම ස්ථානය මට දැනෙච්ච හොඳම ස්ථානය මේ වගේ පොඩි වෙහිකල් එකකට මේ වගේ කෑල්ලක් තියෙනවා කියන්නේ මරු. සීට්ස් ඔක්කොම නිකන් හමුදා එකක් වගේ නිකන් හමර් එක කියලා කියන විදිහ ස්ටයිල් එකටමයි තියෙන්නේ. මිනි හමර් කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. කිලෝමීටර් 20යි මේකේ ඩ්‍රයිව් කරලා තිබුණේ. බ්‍රෑන්ඩ් නිව්. එතකොට මේකේ ගොඩක් ඔප්ෂන්ස් තිබුණා. මේකේ වෙහිකල් එකේ කීපයක් තිබ්බා. මේකේ 4-way සිස්ටම් එක ඔරිජිනල් ජපාන් ෆිටඩ් ඇවිල්ලා තිබ්බා. යනවා මම වුණත් 4-way බලන්න පුළුවන් තන කම්පැනියෙන් ස්විච් එකක් දීලා තියෙනවා. සමහර වෙලාවට ඒක නැහැ. මේ ඉඩ බැලුවම නම් හැමතැනම පොඩි පොඩි පොකට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒකේ රිපෝට් එකක්. ඉතින් මෙච්චර මේ වාහනේ බලන්න හේතුවක් තියෙනවා. ඒකත් ඔයගලන්ට අපි ඉස්සරහට කියන්නම්. හොඳ කම්ෆර්ටබල් සීට්ස් තිබ්බා. හොඳ ස්මූත්. ඉතින් මේකේ එන්ජින් එක මම මේක පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. මේක ස්පෙෂල් A to Z වීඩියෝ එකක් ඉස්සරහට ගේනවා. ඔයගලන්ට මේක පෙන්වන්න ඕනේ හින්දා මේක දාකලා අපේ වීඩියෝ සාමාන්‍යයෙන් හරි කෙටි. ඔයගලන්ට හොඳ දැනුමක් ගන්න පුළුවන් කියලා හිතනවා. යාළුවනේ ජය වේවා.